සුබ දවසක්. මම හිතන්නේ මේ දැනට අපි ගිනි ආරක්ෂාව යටතේ යමක් කතා කරනවා නම් නවීන තාක්ෂණ මෙවලම් අපි හැසිරවීම ක්‍රියාත්මක කිරීම භාවිතා කිරීම අනුව ගිනි අනතුරු වලට නැඹුරු වීම ඉතාමත්ම වැඩි අවධානමක් තියෙනවා. මොකද හේතුව අපේ මහ ජනතාව එහෙම නැත්නම් කාර්යාල ආයතන සේවක මණ්ඩලය විශේෂයෙන් ඒ පිළිබඳ දැනුවත් නොවීම. ඒ කියන්නේ අපි දන්නවා විශේෂයෙන්ම ඒ උපකරණවල තියෙන අවශ්‍යතාවය තමයි අපි ගොඩක් වෙලාවට සැලකිලිට භාජනය කරන්නේ. ඒකෙන් සිද්ධ වෙන්න තියෙන හානිය ගැන අපි ගොඩක් දුරට සැලකිලිමත් නැහැ. දැන් නවතම ගිනි වර්ගීකරණයේ යටතේ අපිට හඳුන්වා දීලා තියෙනවා lithium ion battery fires. lithium ion battery fires class L කියලා තමයි ඒක සඳහන් වෙන්නේ. ISO එකෙත් අපි සඳහන් කරලා ISO 3941 හැටියට ක්ලාසිෆයි කරලා තියෙනවා. මම හිතන්නේ මේ පිළිබඳව අපි ගොඩක් දැනුවත් වෙන්න ඕන. lithium ion battery fires ගින්නක් හටගත්තොත් ඒ ගින්න අර වෙනත් ගිනි හා සමානව සංසන්දනය කිරීමේදී ඊටම හාත්පසම වෙනත් ගින්නක් තමයි මේ ක්‍රියාවලියදී සිද්ධ වෙන්නේ. අපි මේ ගැන කතා කරනවා. ඒ කියන්නේ කොහොමද මේ සාමාන්‍ය ගින්නක් අපි නිමන්නේ? සාමාන්‍ය ගින්නක් නිවන ක්‍රමය තමයි මේ කියන ආකාරයට traditional fire extinguishing work by removing one or more side of the fire tetrahedron. දහන පිරමීඩයේ තියෙන පැති හතරෙන් එක පැත්තක් ඉවත් කිරීම තමයි අපි සාමාන්‍ය ගිනි නිවීමේදී කරන කටයුත්ත. ඒ කියන්නේ තාපය ඉවත් කිරන වතුර භාවිතා කරන සිසිල් කිරීමකට ඒ කූලින්. සාමාන්‍යයෙන් ඔක්සිජන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය අපි භාවිතා කරනවා පෙන වෙන්න පුළුවන් තෙල් ගින්නකට, එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් වගේ භාවිතා කරනවා විදුලිමය ගින්නකට. ඒ ආදී වශයෙන් අපිට පුළුවන් ඔක්සිජන් ඉවත් කිරීමේ ක්‍රියාවලියට ගින්න මඩ පවත්වා ගන්න. ඉන්ධන සීමා කිරීම නැත්නම් ගින්න හාමත් කිරීමේ ක්‍රමවේද නැත්නම් අයිසොලේෂන්. මම හිතන්නේ ආයතන තුල විශේෂයෙන්ම මේක අපි සංවිධානාත්මක ගිනි ආරක්ෂණ ක්‍රමයක් හවුස් කීපින් ඇරේන්ජ්මන්ට් එක තමයි අපි කියන්නේ. විශේෂයෙන්ම කියනවා නම් මේ ඉන්ධන ඉවත් කිරීමේ ක්‍රියාවලිය නැත්නම් ගින්න හාමත් කිරීමේ ක්‍රියාවලිය. ඒ වගේම තමයි අපි දන්නවා වඩාත්ම වැදගත් ක්‍රියාවලියක් තමයි ගින්නක් කියලා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් කියන එක අපි බොහෝ විට සොයාගෙන තියෙනවා, දැනගෙන තියෙනවා. මේ රසායනික ප්‍රතික්‍රියාව නතර කිරීමේ ක්‍රියාවලිය තියෙනවා ගිනි නිවන මාධ්‍යයක් හැටියට dry powder නැත්නම් ABC කියලා කිය ABC powder කියලා හඳුන්වනවා. ඒ මගින් තමයි අපි කියනවා ගින්නක් නිවෙන්නේ විශේෂයෙන්ම කියනවා නම් inhabiting the chemical chain reaction. ගින්නක් කියලා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් නැත්නම් ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය නතර කිරීමේ හැකියාව තියෙනවා ෂණිකවම dry powder ගිනි දැල්ලත් සමග ප්‍රතික්‍රියා කරලා ඒක වියෝජනය කරන ක්‍රියාවලියට ෂණිකවම ගින්න මැඩවීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඊට හාත්පසින්ම වෙනස් lithium ion බැටරි වල ගින්නක් හටගත්තොත් අපිට ඒ ක්‍රියාවලිය අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් rechargeable battery packs ගොඩක් ආයතන වල අපි භාවිතා කරනවා මේ rechargeable battery packs. සමහර tools වලට භාවිතා කරනවා. එහෙම නැත්නම් තමුන්ගේ තියෙන ජංගම දුරකථනය වෙන්න පුළුවන්, තමුන්ගේ laptop එක වෙන්න පුළුවන්. මේ වගේ විවිධ උපකරණ සඳහා මේ rechargeable batteries අපි භාවිතා කරනවා. මෙන්න මේ මගින් බොහෝ විට ගිනි ඇතිවීම ඇති වෙලා තියෙනවා. සමහර විට අපි ඒ ගැන විධිමත් අවබෝධයක් නොමැතිකම නිසා. දැන් උදාහරණයක් වශයෙන් මේ තියෙන laptop එක. මේ laptop එක නිතරම අපි කොයි වෙලාවෙත් charge එකට සම්බන්ධ කරලා තමයි තියෙන්නේ charger එකට. ඉතින් මේ බැටරිය යම්කිසි දෝෂයක් එහෙම නැත්නම් මේක ඕවර් charge වෙන්න පුළුවන්. නැත්නම් බැටරිය තුල යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක් හට ගන්න පුළුවන් මේ විදුලිය සමග සම්බන්ධ වෙලා තියෙද්දි. ඒක මුලින්ම මේ වගේ දුමක් පටන් අරගෙන ගින්නක් බවට ෂණිකව පරිවර්තනය කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් අපි සැලකිලිට භාජනය කරනවා නම් තමුන් කාර්යාලයෙන් පිට වැද්දි කාර්යාලය තුල ඉන්නේදී පවා මේ ලැප්ටොප් එක ක්‍රියාව විරහිත කරලා නැත්නම් චාර්ජරයෙන් විසන්ධි කරලා තබා ගැනීම තමයි විශේෂයෙන් වැදගත්කමක් ඇති වෙන්නේ. ඉතින් මේ වගේ ගින්නක් හටගත්තාම ඕගොල්ලන්ගේ තියෙන ගිනි නිවන උපකරණ කාබන් ඩයොක්සයිඩ් වෙන්න පුළුවන්, පවුඩර් වෙන්න පුළුවන්. ඒ මගින් ගින්න මැඩ පවත්වා ගැනීම අපහසුයි. මොකද මේ බැටරිය තුලින්ම තමයි මේකට කියන තර්මල් රණවේ කියලා. ඒ තුලින්. එහෙම නැත්නම් මෙන්න මේ කියන ගිනි නිවන මාධ්‍ය තමයි දැනට භාවිතා කරන්නේ. ලිතෙක්ස් කියලා තියෙනවා. නැත්නම් ලිතියම් වලට භාවිතා කරන වෙනම ගිනි නිවන මාධ්‍යයක් තියෙනවා. ඒක තමයි භාවිතා කරන්න සිද්ධ වෙන්නේ. ඒ මගින් මොකද වෙන්නේ? සම්පූර්ණ මේ ලැප්ටොප් එකේ බැටරිය නැත්නම් ලැප්ටොප් එක සීල් කරනවා. සීල් කරලා ඇතුළත නැත්නම් ඒකෙන් කූලින් ඉෆෙක්ට් එකක්. ඒ වගේම මේ ගින්න තවත් හීට් එක තව දුරටත්
ඉන්ටර්නල් හීට් එක ඇතිවීම ගොඩක් වළක්වාලීමේ හැකියාවක් තියෙනවා මේ කියන ගිනි නිවන මාධ්‍යයෙන්. ඉතින් දැනට අපි ගත්තොත් මේ ගිනි නිවන මාධ්‍ය අප රටේ භාවිතා වෙන්නේ නැහැ. පිටරටවල වල තමයි තියෙන්නේ. අනේ නිසා අපි ගොඩක් දුරට සැලකිලිමත් වෙන්න ඕනේ. මේ වගේ ගින්නක් ඇති නොවෙන්න කටයුතු කරන අර මම කලින් කියපු දේවල්. ඉතින් අපි සමහර තියෙනවා විදුලි බැටරි වලින් ක්‍රියාත්මක වන vehicles තියෙනවා. ඉතින් මේ තියෙන විශේෂත්වය තමයි මේ බැටරි එක මොකක් හරි දෝෂයක් හටගත්තොත් මේකට හේතු කියන්නම් මම විශේෂයෙන්ම කියනවා නම් මේ කොහොමද මේ ලිතියම් අයන් බැටරිස් වල ගිනි ගන්න කියලා. ඒක ඉන්ටර්නලි මොකද වෙන්නේ මේ වගේ දුමාරයක් හට අරගෙන ඒකෙන් තමයි ගින්න හටගන්නේ. ඒ හටගන්න දුමාරය මගින් තමයි ගින්න පැතිරෙන්නේ. ඉතා ශීඝ්‍රව පැතිරෙනවා. දැන් මේක ඔයගොල්ලන්ට බලගන්න පුළුවන් මේ වීඩියෝ එකේදී මූලිකව ඒගොල්ලෝ භාවිතා කරනවා ගිනි නිවන උපකරණ විශාල ප්‍රමාණයක්. නමුත් ගින්න මැඩ පැවැත්වෙන්නේ නැහැ. අවසාන වශයෙන් ෆයර් ෆයිටර්ස්ලා ඉල්ල වතුර විශාල ප්‍රමාණයක් භාවිතා කරලා තමයි ගින්න මැඩ පවත්වන්නේ. එතකොට සිද්ධ වෙන්න තියෙන විනාශය වෙලා ඉවරයි. ඉතින් මේ තියෙන හොඳම උදාහරණයක් තමයි මේ තියෙන සමහර අපි දැකලා තියෙන සමහර මේ හොටෙල්ස් වල තියෙනවා ආයතන තුල තියෙනවා මේ වගේ රත වාහන තියෙනවා බැටරියෙන් ක්‍රියාත්මක නැහැ. ඒ චාර්ජර් එකට කනෙක්ට් කරලා තියෙනවා. ඒ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ ස්ටාෆ් මේ තියෙන්නේ ඕගොල්ලෝ දකින්න තියෙන භාවිතා කරන ගිනි නිවන උපකරණ. ඉතින් ගිනි නිවන උපකරණයෙන් ගින්න මැඩ පවත්වන්න බෑ කියන එක අපිට හොඳට පැහැදිලි වීමක් ඇති වෙනවා. ඒ වගේම තමයි තමුන්ගේ ස්කූටර් එක වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ගෙදර charge එකට දාලා තියෙනවා. ඒක ඕවර් charge වෙන්න පුළුවන්. නැත්නම් විදුලි දෝෂයක් වෙන්න පුළුවන්. නැත්නම් ඒක ප්‍රමිතියට අදාළ නොවන බැටරියක් වෙන්න පුළුවන්. මෙන්න මේ හේතු නිසා සමාජයේ පාක් එකේ තියෙන බැටරි තියෙන ස්කූටර් එක පවා ගිනි ගැනීමක් ඇති කරන්න පුළුවන්. මේ ගින්න නවත්තා ගන්න බෑ. මේක ඇතුළෙන් රසායනික ප්‍රතික්‍රියාවක් නිසා හටගන්නා ගින්න. මේ මෑතකදී හටගත්ත ගින්නක් තමයි මේ තියෙන ඉලෙක්ට්‍රික් වෙහිකල් එක. මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එක නවත්තලා තියෙන්නේ ගොඩනැගිල්ලක් අසල. සමහරට මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් තමුන්ගේ ගොඩනැගිල්ල තුල පාක් කරලා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකේ තියෙන බැටරියේ තියෙන කන්ඩිෂන් එක ගැන හරි අවබෝධයක් නැත්නම් ඕනම අවස්ථාවක මේක සුදු දුමාරයක් එක්ක හීසින් නොයිස් එකක් එක්ක තමයි පටන් ගන්න මේ බැටරිය ගිනි ගන්න. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ බැටරියෙන් ගිනි ගන්නවා. මේ ගින්න මැඩපවත්වා ගන්න ඉතාමත්ම අපහසුයි. ඉතින් මේවට තියෙනවා වෙන සූදානම් කළ රටවල තියෙනවා ඉලෙක්ට්‍රික් වෙහිකල් සඳහා තියෙනවා ෆයර් බ්ලැන්කට්. ඒ ෆයර් බ්ලැන්කට් දැන් මේ වගේ ගින්නකින් සාමාන්‍යයෙන් 1000 සෙන්ටිග්‍රේඩ් ඊට වැඩි ප්‍රමාණයක සෙන්ටිග්‍රේඩ් ප්‍රමාණයක හීට් එකක් මෙතන හට ගන්නවා. අන්න ඒක තමයි මේකේ තියෙන වඩාත්ම තියෙන වැදගත් ක්‍රියාවලිය. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් අපිට මේ සාමාන්‍ය ෆයර් බ්ලැන්කට් එකකින් මේ ගින්නක් මැඩපවත්වා ගන්න බෑ. මේ වගේ ගින්න හටගත්තට පස්සේ තව ටික වෙලාවක් ඇද්ද මොකද වෙන්නේ වාහනේ සම්පූර්ණයෙන්ම ගිනි ගන්නවා. මේ වාහනේ අසල තියෙන ගොඩනැගිල්ල ගින්න පැතිරලා යනවා. මේ vehicles වල තියෙන නැත්තම් මේ වගේ බැටරි වල තියෙන අපි ගත්තොත් විශේෂයෙන්ම කියන අවදානම අපිට පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් ඔයගොල්ලෝ මේ දකින වීඩියෝ එක අනුව. ඉතින් මේ වගේ දේවල් මහා මාර්ගය තුල වගේ මම කලින් සඳහන් කළා වගේ ගොඩනැගිලි තුල වෙන්න පුළුවන්. ගොඩනැගිලි අසල වෙන්න පුළුවන්. එහෙමනම් මේවට අපි තියෙන ගොඩක් වෙලාවට අප රිස්ක් ඇසස්මන්ට් එකක් කරන්න ඕනේ. තමුගේ ආයතනයේ මේ වාහන නවත්තලා තියෙන තැන් සඳහා අපි රිස්ක් ඇසස්මන්ට් එකක් කරන්න ඒවා භාවිතාව නැත්නම් පරිහරණය කරනවා. ඒවා සම්බන්ධව ගිනි උදුරු තක්සේරුවක් භාවිතා කිරීමේ ඒ වගේම තමයි ඒකට අවශ්‍ය ගිනි මැඩ පවත්වාලීමේ පද්ධති භාවිතා කිරීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් මේ දකින්න අන්දමට මේ තියෙන නවීනතම වෙහිකල් එකක් තමයි මේ ගිනි හටගන්නේ. නමුත් අපි හිතන්නේ තමුන්ගේ වෙහිකල් එකේ කන්ඩිෂන් එක මොකක්ද කියලා. සමහරට මේක මේ මැනුෆැක්චරර් ඩිෆෙක්ට් එකක් නිසා වෙන්නත් පුළුවන්. මේ බැටරියේ දෝෂයක් වෙන්න පුළුවන්. නැත්නම් මේක මේ ප්ලග් කරලා තියෙන අවස්ථාවේදී බැටරියේදී ඕවර් චාර්ජ් වෙලා වෙන්න පුළුවන් මේ ගිනි ගන්නේ. කෙසේ හෝ ගින්න හටගත්තට පස්සේ මේක විශාල ව්‍යසනයක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් මේ තියෙන ලිතියම් අයන් බැටරි පැක් එකක්. මෙන්න මේ විදිහට තමයි සෙල්ස් ගොඩාක් තියෙනවා. මමත් මේ ගෙනලා තියෙන ක්ලාස් රූම් එකේ පෙන්නන්න ඕගොල්ලන්ට මේ ලිතියම් සෙල් එකක්. මේ තියෙන මෝටර් සයිකල් එකේ තියෙන ලිතියම් අයන් බැටරි එකක්. මේ එකට ඉන්ටර්නලි කනෙක්ට් කරලා තියෙනවා. එකක් හීට් වුණාම එකක් ගිනි ගත්තාම මේ ඔක්කොම දිගටම එකට සම්බන්ධ වෙලා යනවා. ඉතින් ඒක නතර කරන්න බොහොමත්ම අපහසුයි. ඒක තමයි මේකේ තියෙන ක්‍රියාවලිය විශේෂත්වය. ඉතින් අපි බලමු මේක අපි කියන ආකාරය what happen in a lithium ion battery fire. මේ තියෙන lithium ion battery fire behave very differently. Thermal runaway, the real problem, that is the real problem. මේක තමයි කියන්නේ. When a lithium cell is damaged, overcharged, short circuited or overheated, internal temperature rise rapidly. අර මං කිව්වේ අර ඉහත කියපු කරුණු මගින් බැටරියේ දෝෂයක් හටගත්තොත් බැටරිය මත යම්කිසි බලපෑමක් ඇති වුණොත් ඒක ඇතුළත තියෙන උෂ්ණත්වය ඉබේම වැඩි වෙන්න ගන්නවා ඊටාම ශීඝ්‍රව.
ඒ වගේම ඉලෙක්ට්‍රයිට් ඩෙකොම්පේස් විද්‍යුත් විච්ඡේදනයක් හට ගන්නවා මේ බැටරි තුල. අයනීකරණයක් හට ගන්නවා. ඒක තමයි අනිත් ක්‍රියාවලිය. අනිත් එක තමයි oxygen is released from inside the cell. දැන් විශේෂත්වය මේක තමයි සෙල් එක ඇතුළේ තියෙනවා මේක ඔක්සිජන් මේකෙන් රිලීස් කරනවා මේක. ඒ වගේම තමයි the reaction becomes self sustaining. ඉතින් පිටින් මේ අර කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරලා එහෙම නැත්නම් මේ ෆෝම් භාවිතා කරලා නැත්නම් ඩ්‍රයි පවුඩර් භාවිතා කරලා වැඩක් වෙන්නේ නැහැ. මොකද හේතුව මේක ඇතුළතින්ම නිෂ්පාදනය වෙනවා මොකද්ද? ප්‍රතිඵලයක් හැටියට ඔක්සිජන් හැදීම නිසා ඒක ඒ ආකාරයෙන්ම ගිනි ගන්නවා. This is called thermal runaway. thermal runaway එකක් කියලා මේ විදිහට තමයි කියන්නේ. Then how are lithium ion fires actually controlled? කොහොමද lithium ion අපි බැටරි එකක් පාලනය කරගන්නේ කොහොමද? Cooling plus isolation. Not passive extinguishment. සාමාන්‍ය cooling isolation තමයි කරන්න තියෙන්නේ. The goal is aggressive cooling. Cooling කරනවා නම් අපි ඉතා ඉක්මනින් ශීඝ්‍රව මේ ස්ථානය සිසිල් කරන්න ඕනේ. ඒ වගේ තමයි preventing spread. අර මම කලින් කිව්ව කාරණේ වාහනයක් නම් වාහනේ ගොඩනැගිලි තුල පාක් කරලා තියෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ මොනවා හරි ෆෝක් ලිෆ්ට් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි මේ ඒ වගේ සමහර ෆැක්ටරිස් තුල තියෙනවා charging units හයි කරලා තියෙනවා තමුන්ගේ ෆැක්ටරිය තුලද. ඒ වගේ තැන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. monitoring for reignition. යම්කිසි උපක්‍රමයක් තියෙන්න ඕනේ මේවා reignition වෙන්න තියෙන ඒවා මොනිටර් කරන ක්‍රමයක් අපි සැලකිලිට භාජනය කරගන්න ඕනේ කියන එක තමයි කියන්නේ. ඉතින් ඒ වගේ සැලකිලිමත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් මෙන්න මේවා තමයි common methods. Large volumes of water. Again, that is only cooling. Water mist system. මෙන්න මේවා භාවිත කරන්න වෙනවා ගොඩනැගිලි තුල හරි ඒ වගේ අවස්ථාවක. AVD. This is the real fire extinguishing media for lithium ion fire batteries. AVD, vermiculate based agents. Right? AVD mean aqueous vermiculate dispersion. Right? Right? Litex, specialist agent for lithium metal, not ideal for lithium packs. Fire blankets. And this sand is freely available. වැලි තියෙන ඕන තැන අපිට වැලි භාවිතා කරනවා වැලි වලින් සම්පූර්ණ වහගන්න පුළුවන් කරන අපි වැලි වලින් වහන්න ඕන නැත්නම් immersion containers small devices වගේ දේවල් අපිට පුළුවන් ඒ වගේ දේවල් කරලා වහන්න නැත්නම් වතුරක් ඇතුළට හරි දාන්න පුළුවන් right notice none of these kill the fire instantly හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ මේ කිසිම දෙයකින් සම්පූර්ණයෙන්ම ගින්න නතර වෙන්නේ නැහැ නතර කරගන්න හැකියාවක් නැහැ අන්න ඒකයි කියන්නේ what is AVD and how it is effective මොකද්ද මේ AVD කියලා කියන්නේ? කොහොමද ඒක බලපෑමක් ඇති කරන්නේ? Aqueous vermiculate dispersal AVD කියලා කියන්නේ. AVD is pioneering fire extinguishing agent that is specifically designed to tackle the particular threat posed by lithium ion batteries fires. AVD is a stable suspension of vermiculate and water. Right? මේ AVD කියන එක අපි සාමාන්‍යයෙන් ගන්න මේ mineral එකක් මේක. මේ මිනරල් එක ඒක ග්‍රයින්ඩ් කරලා වතුරත් සමග මිශ්‍ර කරලා තමයි ඒක සාමාන්‍යයෙන් ඒ වගේ මිශ්‍රණයක් තමයි මේ ෆයර් එක්ස්ටින්ගිෂර් මීඩියා එකට යූස් කරන්නේ. ඒක සාමාන්‍යයෙන් අර අපි සාමාන්‍ය ෆයර් එක්ස්ටින්ගිෂර් නයිට්‍රජන් වලින් ප්‍රෙෂරයිස් කරනවා වගේ මේ කියන එක්ස්ටින්ගිෂර් මීඩියා එක සිලින්ඩර් එක තුල ප්‍රෙෂරයිස් කරලා තියෙන නයිට්‍රජන් වලින්. AVD extinguishes the fire and cools the cells. අර AVD කියන ගිනි නිවන මාධ්‍යයෙන් වෙන්නේ අර cells අර බැටරි එක සිසිල් කරනවා. ඒ වගේම තමයි ගින්න මැඩපැවැත්වීමේ හැකියාවක් තියෙනවා. AVD reduces thermal propagation. අන්න මම අර කිව්වේ මේක ඇතුලේ මේ බැටරිය තුල හටගන්නා උෂ්ණත්වය වැඩිවීමේ ක්‍රියාවලිය නතර කිරීමේ හැකියාවක් තියෙනවා මේ AVD කියන ගිනි නිවන මාධ්‍යයට. AVD creates a non-flammable oxygen barrier to prevent reignition. අන්න ඒ කියන්නේ නැවත reignite වෙන්න බැරි වෙන්න විදිහටම non flammable barrier එකක් හැටියට ක්‍රියාත්මක වෙනවා මේ AVD කියන ගිනි නිවන මාධ්‍යය. බැටරිය මත ආලේප වුණාම. ඒ වගේම තමයි AVD is PFAS free and has passed the 35 kV electric test in EN3. ඉතින් ඒ වගේ පරීක්ෂණ වලට බාධා EN3 වගේ ඒ වගේ දේවල් වලට මේ පරීක්ෂාවට පත් කරලා ඒවා ටෙස්ට් කරලා තියෙනවා කියන එක තමයි සර්ටිෆයි කරලා තියෙන්නේ. මේ තියෙන what is AVD and how it is effective. AVD කියලා කියන්නේ මෙන්න මේ වගේ. මේ තියෙන මේ වගේ මිනරල් එකක්. ඒක කියනවා මේක chemically and physically inert. ඒ වගේම non toxic to aquatic life. ජීවිත වලට හානියක් නැහැ non toxic to plants.
සාමාන්‍ය කියන්නේ ඒක කියන්නේ eco free eco friendly ගිනි නිවන මාධ්‍යයක් හැටියට තමයි මේ AVD කියන එක හඳුන්වලා තියෙන්නේ. මේ තියෙන Litex fire extinguisher එකක් සාමාන්‍ය 9 liter fire extinguisher තමයි මෙතන පෙන්වු ගන්න. මේක තමයි මම කියන්නේ මිනරල් එක. මේ මිනරල් එක තමයි ග්‍රයින්ඩ් කරලා අර වතුරත් සමග මිශ්‍ර කරලා සාමාන්‍යයෙන් අර පණුව වගේ නිකන් කුඩා කුඩා ආකාරයට vermiculate කියලා කියන්නේ ඒක ඒ විදිහට තමයි මේක මිශ්‍රණය හදලා තියෙන්නේ. right? ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේ තියෙන්නේ අපි භාවිතා කරන විවිධ උපකරණ වර්ග බැටරි ඔපරේටඩ්. සාමාන්‍ය මොබයිල් ෆෝන් එකක්. නැත්නම් e-cigarettes වගේ දෙයක් ගින්නම් මැඩ පවත්වන්න මේ AVD එකෙන් 500 ml කියන උපකරණයක්වත් තබාගත යුතුයි. ලැප්ටොප් එකක ගින්නක් අපි මර්ධනය කරගන්නවා නම් මේ AVD කියන උපකරණය 1 ලීටර් උපකරණයක් අපි සතු විය යුතුයි. ඒ වගේම තමයි මොන හරි පවර් ටූල් එකක් වෙන්න පුළුවන්, ඩ්‍රෝන් එකක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ මේ ලිතියම් අයන් බැටරිස් වලින්. ඒ වගේම 2 ලීටර් ෆයර් එක්ස්ටින්ගුෂර් එකක්. ඒ වගේම හුවර් බෝට් e-scooters වගේ දේවල් වලට අපි කියනවා 6 ලීටර් එකක් අනිවාර්යයෙන්ම තියාගන්න කියන එක තමයි කියන්නේ. e-bikes වගේ දේවල් 9 ලීටර්. ඊට අමතරව ගත්තොත් energy storage facilities. ඒ වගේ තැන් වලට මේ 25 ලීටර් AVD fire extinguisher එකක් ප්‍රමාණවත් කියන එක තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් AVD used as fire brake. AVD is twice as effective as water on class A fires. අපිට මේක class A fire එකකට use කරන්න පුළුවන් වතුර වලට අමතරව ගත්තාම වතුර වලට වැඩිය හැකියාවක් තියෙන ගින්න මැටපවත් තියෙන cooling system එක යටතේ මේ AVD වලට. AVD had outstanding non-flammable properties. ඒ වගේම තමයි AVD act as a non-flammable oxygen barrier to prevent burn back. ඒ කියන්නේ ගිනි නොගන්නා පරිසරයක් ඇති කරනවා මේ AVD කියන උපකරණය භාවිතා කිරීම ගිනි නිවන මාධ්‍ය භාවිතා කිරීම තුලින්. AVD dispersion can be used as a fire break to prevent propagation. මම කියනවා ගින්න නැවත නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා මේ AVD භාවිතා කරන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. ඒ වගේම තමයි lithium fire blankets are an important tool. vehicles වල fire blanket අපි ගත්තොත් සාමාන්‍ය තියෙන fire blanket එක වගේ නේ මේක ස්පෙෂලි ගත්තාම සාමාන්‍ය fire blanket එකක් 600 800 degree centigrade වල තමයි ඔරතු දෙන්නේ. නමුත් මේ AVD blanket එකක් අපි බලමු කොයිතරම් ප්‍රමාණික උෂ්ණත්වයකට ඔරතු දෙනවද කියලා. high performance property coating over exceptional performance, offering protection suppression and control of lithium ion battery fires. ඒ වගේ මේ තියෙන independently tested and verified for use up to 1400 centigrade. Multi-use capability independently tested and verified on lithium battery fires. ඔන්න වගේ තමයි මේ fire blanket එකක් ගත්තා. මේ තියෙන lithium fire AVD blanket එකේ vehicle එකක් ගිනි ගන්න අවස්ථාවක භාවිතා කරන නම් මේ තියෙන small blanket එකේ size එක තියෙනවා. medium blanket ඒ වගේම large blanket කියලා මේ වගේ blanket එක එක ප්‍රමාණයට සකස් කරලා තියෙනවා. ඒ අදාළ ඒ උපකරණයට අදාළ විදිහට අපිට භාවිතා කරන විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේවා අපි ගොඩක් වෙලාවට දැනුවත් වෙනවා දැනුවත් නැහැ. අපි සාමාන්‍යයෙන් දැනුවත් වෙලා තියෙන්නේ සාමාන්‍ය ගිනි උපකරණය සාමාන්‍ය fire blanket එකක් සම්බන්ධව නිසා තමයි අද අපි මේ ඔයගොල්ලන්ව යම්සි ප්‍රමාණයකට මේ පිළිබඳව දැනුවත් කරන්නේ. මේ තියෙන YEN standard for blankets don't meet risk. Fire blankets are typically tested on building materials standard EN මේ වගේ තියෙන codes වගේක් තියෙනවා. මෙන්න මේ වගේ දේවල්. However, these standard typically are run at 750 to 800 centigrade. ඒක තමයි මම කිව්වේ සාමාන්‍ය blanket එකක් මේ 750 නැත්නම් 800 ඒ වගේ කාලයක් සෙන්ටිග්‍රේඩ් එකකට තමයි ගින්නකට වරුත් දීමේ හැකියාව තියෙන. ඉතින් AVD ගත්තාම ඊට අමතරව මම කිව්වේ 1400 ඒක 1000 1200 1400 වගේ ප්‍රමාණයකට ගින්නට වරුත් දීමේ හැකියාවක් තියෙන ස්පෙෂල් blanket එක. But the problem is very expensive. AVD fire extinguishing media as well as fire blankets are very expensive, right? Lithium battery fire standards එමගේ standards තියෙනවා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ තියෙන standards තමයි විශේෂයෙන්ම ගත්තා at present there are no recognized test standard for lithium ion batteries in the UK, Europe, Australia or USA which provide a certificate for lithium battery fire extinguisher. Only NTA 8133 KIWA has a lithium battery fire test standard which is becoming the globally adopted, right? How to minimize fire risk? So these are the tips. මෙන්න මේවා තමයි සාමාන්‍ය අපි දැනගන්න ඕන tips for electric car owners. While the risk of the fire in electric vehicles is relatively low, there are still practical steps you can take to further minimize
that the risk and ensure safety. Right? First and foremost, always use the manufacturer recommended charging equipment. දැන් ඔයගොල්ලෝ සමහරට විවිධ අවස්ථාවල සමහර තැන්වල අපි විවිධ තැන්වල කියන සමහරට බැටරි වාහන charge කරන්න පුළුවන් නැත්නම් විවිධ උපකරණ charge කරනවා. නමුත් අපි දැනගන්න ඕනේ තමුන්ගේ වාහනේ නැත්නම් ඒ උපකරණයට ගැළපෙන charging system එකකට තියෙන්නේ කියන එක. ඒකත් වැදගත්. නැත්නම් ඒ වගේ අවස්ථාවක තමුන්ගේ වාහනේ නැත්නම් ඒ උපකරණයට හානියක් ඇති කරන්න පුළුවන්. Charging your EV with the proper equipment, especially in well ventilated area. ඒ වගේම charge කරන ස්ථානය හොඳ වාතාශ්‍රය ලැබෙන තැනක තමයි මේ charging unit එක දාලා මේ තමුන්ගේ වාහනේ වෙන්න පුළුවන් මොන හරි දෙයක් charge කරනවා charge කරලා. ඒ වගේම තමයි ඒක තමයි අපි කියන්නේ factories තුල වගේ ගත්තාම සමහර තියෙන forklift වගේ ඒ වගේ chargers වෙන්න පුළුවන්. සමහර බඩු ගෙනන වාහන වෙන්න පුළුවන්. ඒ වගේ battery නිතරම අපි factory එකක් ඇතුලේ charging unit එක දානකොට outside වෙනම තැනක අපි හොඳට ventilated area එකක තමයි මේක කරන්න කියලා කියන්නේ. ඒ වගේ දේවල් වලින් හට ගන්නා ගිනි යම්සි ප්‍රමාණයකට අවම කරගන්න කියන එක තමයි කියන්නේ. ඒකයි මේකෙන් විස්තර කරන්නේ. ඒ වගේම තමයි අපි කියනවා how to minimize fire risk tips to electric car owners. Regular maintenance is key, just like with any vehicle. Routine checkups UP can identify potential issues before they become serious. දැන් සාමාන්‍ය වාහනයක් අපි සර්විස් කරනවා ටෙස්ට් කරනවා වගේ නෙමෙයි මේ ස්පෙෂලි මේ කියන මේ EV vehicle භාවිතා කරනවා නම් ඒ අදාළ සම්බන්ධව අපි පරීක්ෂාවල් නිරතුරුව කරන්න ඕනේ. ඒ වගේම අර UPS වගේ තියෙනවා සිස්ටම් එකක් තියෙනවා ඒවා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මොන හරි ඉෂුව එකක් තියෙනවා නම් ඒක අපි සාමාන්‍යයෙන් අපි කියනවා සමහර වාහන ගිහිල්ලා අපි චෙක් කරනවා බලනවා ඒ වගේ රිපෝට්ස් ගන්නවා ඒ වගේම තමයි මේවට ස්පෙෂල් රිපෝට්ස් ගන්න පුළුවන් ස්කෑන් කරලා ඒ වගේ මගින් මේ බැටරි කන්ඩිෂන් එක දැනගන්න පුළුවන් කියන එක තමයි අපි විශ්වාස ගන්න. ඒ වගේම තමයි if your vehicle is involved in a collision දැන් EV vehicle එකක් ගිහලා ඇක්සිඩන්ට් වුණොත් මොකද වෙන්නේ බැටරිය ඩැමේජ් වුණොත් සමහර අවස්ථාවල මේක බලපෑමක් ඇති කරන්න පුළුවන් ඒ වාහනය තුල ගින්නක් ඇති කරන්න. ඒ නිසා ඒ අවස්ථාවේ ගින්න ගත්තත් ඇක්සිඩන්ට් එකකින් පස්සේ අපි බැටරිය අනිවාර්යයෙන්ම පරීක්ෂාවටපත් කරන්න ඕනේ. මොකද බැටරි ඉන්ස්පෙක්ට් කරගන්න ඕනේ ප්‍රොෆෙෂනල් කෙනෙකුට දීලා මේ බැටරි පැක් එකට මොකක් හරි හානියක් වෙලා තියෙනවද නැත්නම් මොකක් හරි විසිබල් මොනවා හරි ලීක් එකක් තියෙනවද නැත්නම් ස්වෙලින් ඒ වගේ ක්‍රැක් එකක් මොනවා හරි තියෙනවද ඒක සම්බන්ධව අපි සොයලා බලන්න ඕනේ. නැත්නම් මේකත් හේතුවක් වෙන්න පුළුවන් ගින්නක් ඇති කරන්න කියන එක තමයි අපි කියන්නේ. ඊට අමතරව ගත්තොත් additionally pay attention to recall and software update from your vehicle. තමුගේ vehicle එකේ software update කරගන්න ඕනේ. ඒ වගේම many updates including improvements to battery management system which can further reduce fire risk. අර software update කරලා තමුගේ වාහනේ ඒ සැලකිලිට යොමු කරලා ඒකිනුත් තමුන්ට මොනවාද develop කරගන්න තියෙන දේවල් බලා කියා ගන්න හැකියාවක් ලැබෙනවා. According to National Highway Traffic Safety Administration, staying up to date with these updates is crucial for maintaining the safety and performance of the EV car. ඉතින් සාමාන්‍යයෙන් අපි National Highway Traffic Safety Regulatory Administration එකේ තියෙනවා මම දන්නේ නැහැ කොහොමද කියලා අපේ රටේ කොයි තත්යකට ඒව බලපානවාද කියලා. ඒකේ අනිවාර්යයෙන්ම කියනවා මෙන්න මේ කියන safety standard මේ වාහනවල අනිවාර්යයෙන්ම අන්තර්ගත විය යුතුයි කියන එක තමයි කියන්නේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි අපිට ගොඩක් වෙලාවට දැනගන්න තියෙන්නේ. Where and when EV battery fires typically occur. දැන් සාමාන්‍යයෙන් EV battery එකක් අපි සාමාන්‍යයෙන් මොන වගේ අවස්ථාවකට කොයි වගේ වෙලාවකද මේ වගේ ගින්නක් ඇති කරන්න පුළුවන්. EV battery fires aren't random. මේක නිතරම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. They tend to happen in specific circumstances. යම්කිසි විශේෂිත අවස්ථාවකදී තමයි මේ EV බැටරි එකක් ගිනි ගන්න. හැමතිස්සෙම ගිනි ගන්න හැම වාහනයකම ගිනි ගන්න. සමහරවිට 1000කට එකක් වෙන්න පුළුවන් නැත්නම් 2000කට එකක් වෙන්න පුළුවන්. During charging විශේෂයෙන්ම කියනවා බැටරි charge කරද්දී batteries are stressed and any malfunction can escalate quickly. අර charge කරන වෙලාවට තමයි ගොඩක් වෙලාවට මේක බලපෑම ඇති කරන්නේ. After collisions අර කලින් කිව්වා වගේ accident එකකදී damaged cells may smolder for hours before igniting. දැන් සමහරවිට මේ බැටරි එකකින් සුදු දුමාරයක් පටන් ගන්නවා. ඒ වගේම හීසින් සවුන්ඩ් එකක් ඇති වෙනවා. ඒක ටිකක් වෙලා තිබිලා තමයි තමුන්ට ඒකෙන් නෝටිස් කරගන්න පුළුවන් මේ දැන් මේ වාහනේ මේ බැටරිය ගින්නක් ඇති වෙන්න තමයි යන්නේ කියන එක. අන්න ඒ වගේ දේවල් අපිට ටිකක් අවබෝධයෙන් කටයුතු කරන්න කියලා කියන්නේ. ඒ වගේම තමයි in storage and transport. ගබඩා කිරීමේදී නැත්නම් ප්‍රවාහනය කිරීමේදී large numbers of batteries of vehicles kept together increase the risk of single fire spreading rapidly. ඉතින් ඒ වගේ තැන්වල ඒ වගේ ගොඩාක් එකට ගබඩා කරලා තියෙනවා නම්
අවධානය වැඩි කියන එක තමයි කියන්නේ. At recycling facilities මේවා recycle කරනවා නම් spent or damaged batteries that are improperly stored can ignite creating large industrial fires. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි මොකද්ද මේකෙන් කියන්නේ කියලා. ඒ වගේ රීසයිකල් කරන්න තියෙන බැටරි අපි ගොඩක් වෙලාවට සමහරවිට ගාබේජ් එක එකතු කරනවා නම් අනිත් කම්බස්ටිබල්ස් එක්ක ඒක ලොකු ෆයර් රිස්ක් එකක් වෙන්න පුළුවන්. ගින්නක් ඇති කිරීමේ හැකියාවක් තියෙන ඒවා සෙපරේට්ලි තමයි අපි වෙනම අපි තමුන්ගේ මේන් බිල්ඩින් එකෙන් away from the main building තමයි අපි ගොඩක් වෙලාවට ඒවා ඩිස්පෝස් කරන දේවල් එකතු කරන්න ඕනේ. ඒක වෙනම ඩිස්පෝස් කරන්න සූදානම් කරන්න වෙනම ගාබේජ් එකම ගාබේජ් එකේ දාලා තියන්න එපා කියන තමයි කියන්නේ. Because of these scenarios, both first responders and facility managers must remain vigilant. A single car battery fire can be difficult enough to extinguish, but in a warehouse full of EVs or battery packs, the stacks are much higher. මම හිතන්නේ අර සිංගල් කාර් එකක් ගෙනි ගන්නවා වගේ නෙමෙයි නැත්නම් සිංගල් ලැප්ටොප් එකක් ගෙනි ගන්නවා වගේ විශාල වශයෙන් මේවා ගබඩා කාලා තියෙන තැන්වල ගබඩා ඒවා තියෙන තැන්වල තමයි මේකේ අවධානය වැඩි කියන එක කියන්නේ. ඉතින් මෙන්න මේකත් මතක තියාගන්න key awareness message very important. මොනවද? lithium ion battery fires break the traditional fire triangle rules. Fire triangle rule එක මම කලින් කිව්වා cooling, smothering and starvation. ඒ වගේම තමයි oxygen is generated internally. ගින්නට අවශ්‍ය ප්‍රධාන වශයෙන් අවශ්‍ය සාධකයක් තමයි මේ වායුව වල තියෙන ඔක්සිජන්. නමුත් මේ ඔක්සිජන් මේ බැටරිය තුලින්ම ඒක ජෙනරේට් වෙනවා. ඒක තමයි ඒකේ තියෙන අනිත් විශේෂත්වය. extinguishment fire safe. අපි සාමාන්‍යයෙන් ගින්නක් නිවන්න කටයුතු කරනවට වැඩිය අපි ගින්නක් ඇති නොවෙන්න කටයුතු කිරීම තමයි වැඩි වශයෙන් සැලකිලිලා භාවිතා කරන්න ඕනේ කියන එක තමයි අපි එකෙන් අදහස් කරන්නේ. ඒ නිසා අපි කියනවා this is why EV systems අපි ගත්තාම high rise car parks, high rise building වල තියෙන car parks වල, all buildings, පැරණි buildings වල නැත්නම් basements, ඒ වගේම warehouses මේ කියන තැන්වල need revised fire strategies, not all thinking. අප පරණ ක්‍රම විදිහටම තිබිලා හරියන්නේ නැහැ. මේ ලිතියම් බැටරි දැන් අපි පාවිතා ලිතියම් බැටරි වාහන භාවිතා කරන නිසා අනිවාර්යයෙන්ම අපි ඒ පිළිබඳව හිතන්න ඕනේ මොනවාද අපේ ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එක ෆයර් ෆයිටින් සිස්ටම්ස් වල මේ වගේ අවස්ථාවල මේ පරණ බිල්ඩින් වල කියන එක අපි සැලකිලිමත් වෙන්න මම හිතන්නේ ඒක ඔයගොල්ලන්ට සෑම කෙනෙකුට ඒක වදාළ වෙනවා. තමුගේ ආයතනයේ තියෙන ගිනි මැඩපවත්තාලී මේ පද්ධති පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ මේවට යම්කිසි ප්‍රමාණයකට ඔරොත්තු දෙන ආකාරයට. ඔන්න ඔය විදිහට තමයි මේ සම්බන්ධව අපි විශේෂයෙන්ම දැනුවත් කරනවා නම් මේ නවතම මේ තියෙන දැනට තියෙන ට්‍රෙන්ඩ් එක මේ බැටරි ෆයර්ස් වලට. ඉතින් මම ඔයගොල්ලන්ට සඳහන් කරා මම හිතන්නේ ඔයගොල්ලන්ට වැදගත් කියලා හිතනවා ඇති. යම්කිසි දෙයක් ඔයගොල්ලන්ට අවබෝධයක් ඇති වෙන්න ඇති. නැවත බලන්න දැනුවත් වෙන්න මේ සඳහා පොතපත බලන්න ඉන්ටර්නෙට් එකේ තියෙන ගොඩක් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ මගින් තමයි මමත් මේ දැනුවත් වෙලා තියෙන්නේ. ඒ සඳහා ස්පෙෂලිස්ට් නොලෙජ් එකක් ඔයගොල්ලන්ට තිබිය යුතුයි කියන එක තමයි කියන්නේ. ඉතින් අවම වශයෙන් හිතන්න තමුන්ගේ ෆෝන් එක charge එකට දාලා යන්න එපා. ෆෝන් එක charge එකට දාලා රෑ නිදා ගන්න එපා. තමුන්ගේ ඔෆිස් එකේ තියෙන ලැප්ටොප් එක නිදැල්ලේ charge එකේ තියෙන්න අරින්න එපා. එහෙම නැත්නම් අපි ගත්තොත් මොන හරි charging මොන හරි vehicles වගේ භාවිතා කරනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න කියන එක තමයි කියන්නේ. ඉතින් බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම. ඉතින් මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න කියන එක තමයි අවසාන වශයෙන් කියලා තියෙන්නේ. Thank you very much.